සුබ දවසක්. අද මහා ප්‍රාස්පතින්දා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම ගෝලයන්ගේ පාද සේදීම කරන කොටගෙන දුන්නා වූ මහත් ආදර්ශය සිහිපත් කරන ගමන් ඔබත් සමග බයිබලයෙන් ලෝක සුභාරංචියෙන් විශේෂිත වූ පණිවිඩයක් ගෙන එන්නට මා කැමැතියි. දවසක් දා උගන්වන්නෙක් විසින් යේසුස් වහන්සේව පරීක්ෂා කරන පිණිස මෙන්න මේම ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, සදාතනික ජීවිතය උරුම කරගන්නට මා විසින් කුමක් කළ යුතුද? යේසුස් වහන්සේ එවිට උත්තර දෙමින් කියනවා, විවාහස්ථාවය කියන්නේ කුමක්ද? ඔබ කියවා ඇත්තේ කුමක්ද? එවිට ඒ උගන්වන්නා විසින් උත්තර දෙමින්, නුඹේ මුළු ආත්මයෙන්ද ශක්තියෙන්ද බුද්ධියෙන්ද නුඹේ ස්වාමියෝ දෙවියන් වහන්සේටද නුඹට මෙන් නුඹේ අසල්වාසියාටද ප්‍රේම කරව කියා. ඒ ස්ථානයේදී නුඹේ අසල්වාසියා යනු කවුරුන්ද? නුඹේ අසල්වාසියා යනු ඔබ ඇරෙන්ට සියලුම දෙනා ඔබේ අසල්වැසියෝය. ඒ අය උදෙසා තමාගේ දයානුකම්පාව දැක්වීම ඔබෙත් මගෙත් යුතුයකමය. ඒ ප්‍රේමයේ දයානුකම්පාව දක්වන පිණිස ඉදිරියටත් ලෝක සුභාරංචියේ රසවත් කතාවක් සඳහන් වෙනවා. ඒ තමයි සමාරිතයාගේ කතාව. සමාරිතයා දවසක් දා ගමනක් යන විට ඒ ස්ථානයේ මග අසල සොරුන්ට අසු වී තුවාල ලද මිනිසෙක් ඔහුට මුණ ගැසෙනවා. එවිට තමාගේ යන ගමන නතර කර ඒ මිනිසයාට උපකාර කරමින් සත්කාර කරමින් ඔහුට උපකාර කිරීමේ ඒ කතා වස්තුව අපිට ලෝක සුභාරංචියේ දාවනි පරිච්ඡේදයේ 34 33 පදයන් දිගටම කියවන විට අපිට දකින්නට පුළුවන්කමක් තිබෙනවා. ප්‍රේමවන්ත අයවරුනි, අපි දයානුකම්පාව දැක්විය යුතුයි. උන්වහන්සේගේ ප්‍රේමයේ කතාවේ ඒ දයානුකම්පාව දැක්වීම ඉතාමත් වැදගත් වෙනවා. අපේ දයානුකම්පාව දැක්විය යුත්තේ අපේ කුල මල ජාති ભેදකින් තොරව සියලුම අවශ්‍යතාවෙන් සිටිනා වූ මනුෂ්‍යයන්ට ඒ දයානුකම්පාවෙන් යුක්තව උන්වහන්සේගේ ප්‍රේමය දැක්වීම ඔබෙත් මගෙත් වගකීම වේ. ඉතින් මේ දවසේදී ඔබට දෙන පණිවිඩය නම් සියලු මනුෂ්‍යයන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය කරන කොටගෙන දයානුකම්පාවෙන් යුක්තව ඔබට ඇකිදේ කරන්න. එසේ කිරීමට දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. ජේසු පීඨයි.